දෙන කෑම වලටයි සැප පහසුවටයි දැකලා නෑ මම හිරේම ඉන්නවා කියලා හිතුවොත් මරණයට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඔබත් මමත් මේ සංසාරේ හිර ගෙදරක ඉන්නේ. දැන් අපිව බේරගන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කවුද? ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ. අපිව හිරෙන් බේරගන්න කෙනා. උන්වහන්සේ අපිට කියනවා මේ ජීවිතේ දිය ඇඳිරක් වගේ. තනාග තියෙන පිනිබිදක් වගේ. බොහෝ දුක් සහිතයි. බොහෝ ආයාස සහිතයි. මේකෙන් ඉක්මනින් නිදහස් වෙන්න ඕන, කුසල් කරගන්න ඕන, භ්‍රමචර්ය හැසිරෙන්න ඕන. මොකද මරණයෙන් ගැලවීමක් නැහැ කියලා අපට කියනවා. අපි මොකද කරන්නේ? ඇත්තද? කමක් නැහැ. ඉතින් මේ කාලා බීලා ඇඳලා කියලා ඉන්න ජොලි කරලා ඉන්නවා. එහෙම කට්ටිය නැද්ද කියනවා. පින් කරන්න ඕනේ නැහැ, කුසල් කරන්න ඕනේ නැහැ, පන්සල් යන්න ඕනේ නැහැ. මොන නිවන්ද?